සෙනෙහස කියන්නේ මහ පුදුම දෙයක්. සමහර අම්මලා ළඟ ඉන්න දරුවාගේ දහඩිය සුවඳට වඩා ඈත ඉන්න දරුවාගේ සිල් සුවඳට ආදරය කරනවා. මේ කතාවත් එහෙම අම්මා කෙනෙක් ගැන. Tamanගේ ඇස් ඉදිරිපිට තියෙන මැණික පයින් ගහලා දිලිසෙන වීදුරු කැබැල්ල ඔලුවට තියාගෙන හිටපු අම්මා කෙනෙක් ගැන. බලන්නකෝ සෝමාවති, මගේ ලොකු පුතා ගිය සතියේ උපු සාරිය. මේකේ පාට බලන්නකෝ. මේවා ගමේ කඩවල් වල නෑ. එයා කොළඹ ලොකු සාප්පුවෙන් අරන් තියෙන්නේ. අපොයි ඔව් අම්මා වාසනාවන්තයි. ඕම පුතෙක් ඉන්න එක ගැන. ඒ වුණාට මේ පොඩි පුතානේ අම්මා ළඟ ඉඳන් අම්මගේ හැම දෙම බලන්නේ. ඌ ඉතින් ඉන්නවා. ඒත් වැඩක් නෑනේ සෝමාවති. බලන්නකෝ තාම මේ කුඹුරේ මඩ ගාගෙන නාහෙන් අඬනවා. අර ලොකු එකා වගේ පිළිවෙලක් තියෙනවද මුගේ? මට නම් වෙලාවකට ලැජ්ජයි මේක. මගේ පුතෙක්ද කියලා. අම්මේ මේ තේක බීලා ඉන්න. අද සීනි අඩුවෙන් දැම්මේ. ඩොක්ටර් කිව්වනේ සීනි කන එක අඩු කරන්න කියලා. චික් මේ මොන ජරාවක්ද බං? උඹට සීනි ටිකක් දාලා තේ එකක් හදන්න බැරිද? මගේ ලොකු පුතා හිටියනම් මට මෙහෙම සලකන්නේ නෑ. ඌ මට කිරි පැකට් පිටින් ගෙනත් දෙන්නේ. ඔබ මාව බඩගින්නේ මරවන්නද හදන්නේ? නෑ අම්මේ සීනි වැඩි වුණාම අම්මගේ කකුලේ තුවාලේ හොඳ වෙන්නේ නෑනේ. මම යනවා. මම කුඹුරට ගිහින් එන්නම්. ඔව් අම්මේ ඒ කොල්ලා බලන්න දාඩිය දාගෙන උදේම මොන පවුද? ඌට ඉගෙන ගන්න බැරි වුණානේ. දැන් ඉතින් ඔය මඩේම මැරෙන්න තමයි වෙන්නේ. මගේ ලොකු පුතා එනකම් මම මේ ඇඟිලි ගැන ඉන්නේ. එයා ආවම මාව රාජදේවියක් වගේ තියාගනීවි. ඇයි අම්මා ඒත් මොන හරි කිව්වද? මම කොච්චර කළත් අම්මට මාව පේන්නේ නෑ මැනිකේ. අම්ම හිතාගෙන ඉන්නේ අයියා දෙවි කෙනෙක් කියලා. ඒත් අයියා අවුරුදු 5කින් අම්මව බලන්න ආවෙත් නෑ. මම අම්මගේ බෙහෙත් ටිකට සල්ලි හොයාගන්න රෑදවල් නැතුව කුඹුරේ වැඩ කරනවා. ඒත් අම්මා කියන්නේ මම යව බඩගින්න තියනවා කියලා. ගණන් ගන්න එපා මහත්තයෝ. කවදා හරි අම්මට ඇත්ත තේරෙයි. අපි අපේ යුතුයකම කරමු. ওই කුඹුර පාළුවට යන්න දෙන්න එපා. අපේ පොඩි එකාගේ ඉස්කෝලේ ගාස්තු ගෙවන්න තියෙන්නේ ඔය වී ටික විකුණලානේ. තාත්තේ මට අලුත් සපත් දෙකක් ගන්න පුළුවන්ද? මගේ පරණ එකේ අඩිය ගැලවිලානේ. අනිවාර්යයෙන්ම පුතේ. මේ කන්නේ අස්වැන්න හොඳයි. වී ටික විකුණපු ගමන් අපි පුතාට හොඳම සපත්තු දෙකක් ගමු. හලෝ අම්මේ මම ලොකු පුතා කතා කරන්නේ. කොහමද අම්මේ සැපසනීප? ආනේ මගේ දෙයියෝ, උඹට මා මතක් වුණාද පුතේ? මම මේ උඹ එනකම් පාර බලාගෙන හිටියේ. මම ලබන සති නිවාඩුවකට එනවා අම්මේ. නිකන් නෙමෙයි එන්නේ. හොඳ ප්ලෑන් එකක් එක්ක. මම හිතාගෙන ඉන්නේ ඔය ගේ ඉස්සරහා තියෙන ඉඩමේ ලොකු මාලිගාවක් හදන්න. අම්මට සැපට ඉන්න පුළුවන් ඒකේ. අනේ සාදු, මම දැනගෙන හිටියේ උඹ කවුද හරි මට සලකනවා කියලා. වරෙන් පුතේ වරෙන්. සෝමාවති ඇහුණ නේදෝ? ඇහුණ නේද? අන්න මගේ රත්තරම් පුතා එනවා. මාලිගාවක් හදන්න යන්නේ. දැන් ඉතින් මේ පරණ ගුබ්බෑයමේ ඉන්න ඕනේ නෑ. පොඩි එකාට කියන්න ඕනේ දැම්මම වත්තේ ඩිංගක් සුද්ද පවිත්‍ර කරලා තියන්න කියලා. කාර් එකක් මිදුලට ගන්න බැරි විදිහටනේ මේක තියෙන්නේ. ආවා මාගේ රාජකුමාරයා ආවා.
ඕ මයි ගොඩ් මෙහෙ හරි දූවිලිනේ. ගණන් දන්නේ පාශේරින් අපි දවස් 2යි ඉන්නේ. අම්බේ කොහොමද? අනේ මේ ඉන්නේ ලේලි නේද? හරිම ලස්සනයි. එන්න දුවේ ගේ ඇතුළට. මේක ඔයාට. අනේ බලන්න මට ගෙනාපු තෑගි. කෝ අර පොඩි එකා. මේ වරෙන් ඇවිත් අයියගේ බඩු ටික කාමරෙන් තියපන්. බලන් ඉන්නේ නැතුව අර වතුර වීදුරුවක් ගේනවා. මල්ලි මටත් ඕක දෙන්නකෝ සෙල්ලම් කරන්න. No, don't touch. It's expensive. You are dirty. ඈ බොල බින්දු. මම තොට කිව්ව නේද මේ ළමයා ළඟට එන්න එපා කියලා. බලපන් උඹේ ඇඳුම් වල හැටි. ඔය මට ගෑවුනොත් සුදු පුතාගේ ඇඳුම් ඉවරයි. ඵලයන් එහාට. එන්න පුතේ අපි යමු. අපිට ඕවල්ලන්න අවසර නෑ. කාටුන් ලෝකයා channel එක subscribe කරන්න. Like සහ share කරන්න අමතක කරන්න එපා. කන්න පුතේ උඹට කොළඹ මේ වගේ ෆ්‍රෙෂ් කෑම ලැබෙන්නේ නෑනේ. බලන්නකො කෙට්ටු වෙලා තියෙන හැටි. ඔහු අම්මේ කොළඹ බිසි ලයිෆ් එකත් එක්ක වෙලාවට කන්නවත් නෑ. ඒක නෙමෙයි අම්මේ. මම අර කලින් කිව්ව ඉඩමේ කතාව. අර ගේ හදන එකද? මම නම් බොහෝම කැමැත්තෙන් ඉන්නේ. ඔව් මම ප්ලෑන් කරලා තියෙන්නේ ස්විමින් පූල් එකත් එක්ක තට්ටු 3 මාලිගාවක් හදන්න. ස්විමින් පූල් එකක්. හැබැයි අම්මේ බැංකුවෙන් ලෝන් එකක් පාස් කරන්න නම් ඉඩම මගේ නමට තියෙන්න ඕනේ. නැත්නම් මේ අර ලෝන් දෙන්නේ නෑනේ. අයියේ ඔය ඉඩම තමයි මමයි නංගී අම්මයි දරුවයි ජීවත් වෙන්නේ. මම එතන අක්කරයක් වගා කරලා තියෙන්නේ. දැන් ඒක අයියගේ නමට ලිව්වම මට මොකද වෙන්නේ? Darling, tell him not to worry. We will take care of everything. මල්ලි බොබයි වෙන්න එපා. මම මේගේ හැදුවම උඹලා පරණ ගෙදර ඉන්න ඕනේ නෑනේ. අලුත් ගෙදර සර්වන් කාමරයක් හරි මම උඹලා වෙනුවෙන් වෙන් කරන්නම්. අනික මම හිතාගෙන ඉන්නේ උඹට ටවුන් එකෙන් ලොකු කඩයක් අරන් දෙන්න. උඹ හැමදාම ඔය මඩිලගෙන ඉන්න ඕනේ නෑනේ බා. ඇහුණද උඹට? අයිය උඹට කඩයක් දාලා දෙනවා කිව්වනේ. තව මොනවද ඕන? කට වහගෙන හිටපන්. මගේ සතුටට බාධා කරන්න එපා. අම්මේ කඩයක් දාන්න මම දන්නේ නෑනේ. මම දන්නේ ගොවිතැන විතරයි. අනික මේ ඉඩම තාත්තා මැරෙන්න කලින් කිව්වේ අපි දෙන්නටම බෙදලා ගන්න කියලා නේද? තාත්තා කිව්ව දේවල් වැඩක් නෑ. ඉඩම මගේ නමට තියෙන්නේ. මම කැමති කෙනාට මම ලියනවා. උඹ මට උගන්වන්න එපා. අම්මා මේ ලිය කිවිලි ඔක්කොම ලෑස්ති. අම්මා මෙතන අත්සන් ගැහුවම මේ මුළු ඉඩමම අද ඉඳන් පුතාගේ නමට පැවරෙනවා. ආයි අම්මටවත් මේකේ අයිතියක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ ලෝයර් මහත්තයා. අම්මා ඉන්නේ මාත් එක්කනේ. අම්මේ ඕක කරන්න එපා. මගේ වගාවට ණය වෙලා මම ඉන්නේ. ඕක අයියට දුන්නොත් එයා බැංකුවට තියලා සල්ලි ගනීවි. ඊට පස්සේ අපි මහපාරේ. උඹ මහා ඉරිසියාකාරයෙක් යකෝ. අයිය දියුණු වෙනවට උඹ කැමති නෑ. මම අදම මේක ලියනවා. මට ඕන මගේ ලොකු පුතා රජ වෙනව දකින්න. අල්ලි සොරි ගෙන්න ඕන. බිස්නස් කියන්නේ බිස්නස්. උඹට මම අර කඩේ ගැන බලන්නම්කෝ පස්සේ. අනේ අයියේ අපි මේ දරුවෝ හදාගන්නේ වගාවෙන්. අපිට අසාධාරණ කරන්න එපා. අනේ යමු පැටියෝ ඇතුළට. මෙතන පොහොර ගඳයි. අම්මේ ඔෆිස් එකෙන් හදිසි කෝල් එකක් ආවා. මට අදම යන්න වෙනවා. නිවාඩුව කැන්සල් වුණානේ. මම ගිහින් සති දෙකකින් එන්නම්. ගේ වැඩේ පටන් ගන්න හොඳේ. අනේ පුතේ හිටපු ටික මදි වගේ. පරිස්සමින් ගිහින් වරෙන්. මම බලන් ඉන්නවා. මල්ලි වගාව ගැන වැඩිය හිතන්න එපා. අලුත් දෙයක් පටන් ගමු අපි.
මගේ හිත කියන්නේ ලොකු නස්පැත්තියක් වෙන්න ළඟයි කියලා. ලොකු පුතා පොරොන්දු පිට පොරොන්දු දීලා කොළඹ ගියේ අම්මාගේ මුළු ලෝකයම තමන්ගේ නමට ලියාගෙන. ඒත් ඒ අස්සනත් එක්ක අම්මා පාවා දුන්නේ තමන්ට බත් වේල කවාපු පොඩි පුතාගේ අනාගතය කියලා. ඒ මොහොතේ ඇයට තේරුණේ නෑ දවස් සති මාස වෙලා කාලය ගෙවිලා ගියා. කාටුන් ලෝකය එක්ක එකතු වෙන්න සබස්ක්‍රයිබ් කරන්න. නවත්තපන් මේ මගේ ජීවිතේ මේ ගස්වලට පණ තියෙනවා යකෝ. අයිංගොයන් මල්ලි අපිට ඕඩ එකක් තියෙන්නේ මේ ඉඩම අද හවස්සදි ප්ලට් කරන්න කියලා. අයිතිකාරය මහත්තයකිවේ මුකුත් ඉතිරි කරන්න එපා කියලා. අන්න දැක්කද සෝමාවති මගේ ලොකු පුතා වැඩ පටන් ගත්ත වේගය. පොඩි එකාගේ මඤ්ඤොක්ක පඳුරු ටික ගලවලා දාන්න මෙච්චර වියදම් කරනවා කියන්නේ. මාලිගාව හදන්න කෝටි ගාණක් වියදම් කරයි. අනේ අම්මේ නවත්තන්න කියන්නකෝ. අර ගස් ටිකේ අල බැහැලා තියෙන්නේ. තව මාසයක් තියෙන්නේ කඩන්න. එතකම්වත් ඉන්න කියන්නකෝ. ඵලයන් යන්න. උඹලගේ ගස් කොළන් හින්ද මගේ පුතාගේ මාලිගාව පරක්කු කරන්න බෑ. ඔය ජරාව අයින් කළාම පොළොව පේන ලස්සන බලපං. මහ පොළොවට දාඩිය හෙලලා හදපු සශ්‍රීක වගාව යකඩ ගොඩකට යට වෙලා විනාශ වෙලා ගියා. අම්මා හිතාගෙන හිටියේ මේ ඉදිවෙන්නේ තමන්ගේ සිහින මාලිගාව කියලා. ඒත් ඇත්තටම එතන ඉදිවෙමින් තිබුණේ ඇගේම දරුවා ඇයව තනි කරන්න හදනත් මහා තාප්පය කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. දැන් මාසයක් ගියානේ. තාප්පේ බැඳලා ඉවරයි. අද හෙටම ලොකු පුතා ඒවි ටයිල් අල්ලන්න බාස්ලා එක්ක. මම මේ පාර කියන්න ඕන මගේ කාමරේට AC එකක් හයි කරන්න කියලා. ආවා මගේ රත්තරම් පුතා ආවා. පොඩි එකෝ වරෙන් බඩු ටික උස්සන්න. ඔයාලා කවුද? කෝ මගේ ලොකු පුතා? එයා එව්වද ගේ හදන්න? මොන ගේ හදන්නද ආච්චි? මම මේකේ අයිතිකාරයා. තමුසෙල තාම ගියේ නැද්ද? මම කිව්වනේ අද අවශ්‍යෙද්දි මේ පරණ ගෙදර කඩන්න ඕනේ කියලා. තාම ආවේ නැද්ද ඩෝසරේ? මොකද්ද කිව්වේ? මේක මගේ ලොකු පුතාගේ ඉඩම. එයා මෙතන මාලිගාවක් හදන්නේ. මාලිගාව ආච්චි ඔයගේ ලොකු පුතා මේ ඉඩම මට වික්කේ ගිය මාසේ. මිනිහා කැසුනෝ ගහලා ක්ලබ් ගිහින් ලක්ෂ 50ක් ණය වෙලා හිටියේ. මට සල්ලි දෙන්න බැරිටන මේක මගේ නමට ලිව්වා. මිනිහට දැන් ඉන්න තැනක්වත් නෑ එහෙ. නෑ මගේ පුතා එහෙම කරන්නේ. එයාට කොළඹ ලොකු රස්සාවක් තියෙනවා. රස්සාව? මිනිහා කම්පැනියෙන් අස් කරලා උරුත්තක් වෙනවා. හොරකම් කරලා හුවෙලාලු. එයාගේ වයිෆොයි ළමයයි මිනිහව දාලා ගිහිල්ලා. මිනිහ දැන් ඉන්නේ මුඩුක්කුවක රෙන්ට් එකට. පුරුෂෝ දාලා ආච්චිව රවට්ටලා මේ ඉඩමත් ලියාගත්තනේ. දැන් ආච්චිලාට ඉන්න තැනකුත් නැනනේ. අනේ දෙවියනේ මම මගේ දරුවට මොකද කළේ? මම රැවටුණා. අම්මේ ඇස් අරින්න වතුර ටිකක් එන්න මණිකේ. සමාවේ අම්පුතේ මම මැණික් ගල පයින් ගහලා වීදුරු කෑල්ලක් ඔළුවේ තියාගත්තා. මම උඹේ දරුවට සැලකුවේ නෑ. උඹේ වගාව විනාශ කළා. ඕව හිතන්න එපා අම්මේ. අපි යමු ඉස්පිරිතාලෙට. මම කොහොම හරි අම්මව බේර ගන්නවා. එපා පුතේ මට දැන් තේරෙනවා. ලොකු පුතා හැදුවේ මාලිගාවක් නෙමෙයි.
මට මිනීවල මට දැන් ඕනේ උඹේ අතින් වතුර ටිකක් බොන්න විතරයි. අවසානයේදී අර මහන්තත්ත ලොකුකම් බොරු ආටෝප් හැමදේම සුළගේ ගහගෙන ගියා. ඉතුරු වුණේ අම්මා එපා කියපු දූවිලි කියපු පොඩි පුතාගේ අවංක කඳුළු විතරයි. ආදරය කියන්නේ දිලිසෙන දේවල් වලට නෙවෙයි. හදවතට දැනෙන දේවල් වලට කියලා තේරුම් ගන්නකොට සමහර විට කාලය ගොඩක් පරක්කු වෙන්න පුළුවන්. දෙමව්පිය දරුවන්ගේ වටිනාකම මනින්නේ ඔවුන්ගේ සාක්කුවේ ඇති මුදලින් හෝ සමාජයේ තත්ත්වයන් මත නොවේ. ඔබට සැබවින්ම ආදරය කරන්නේ ඔබ ළඟ රැඳෙන දරුවා මිස ඔබව රවටන සීන කුමාරවරුන් නොවේ. බොරු ආටෝපයට රැවටි සැබෑ ආදරයට පයින් නොගසන්න. කාටුන් ලොකය එක්ක එකතු වෙන්න. සබස්ක්‍රයිබ් කරන්න.